පොල් සම්බෝල රසටම හදාගන්න පුංචි ටිප්ස් කිහිපයක් තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. මේ දේවල් වලට අමතරව ඔයා කරන දේවල් යටින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. එහෙමනම් අපි බලමුද කොහොමද මේ රස පොල් සම්බෝලයක් හදාගන්නේ කියලා. පොල් සම්බෝල හදද්දී වැදගත් වෙන මූලිකම දේ තමයි හොඳ පොල් ගෙඩියක් අපි තෝරගන්න ඕනේ. පොල් සම්බෝලේ ඔයා හදාගන්නේ බත් එක්ක කන්න නම් ගොඩාක් ලපටි පොල් වලින් හදාගන්න එපා. ලපටි පොල් එහෙම නැත්නම් කලටි පොල් වලින් පොල් සම්බෝල හදාගන්නේ රොටි කන්න. රොටි එක්ක තමයි කලටි පොල් වලින් හදන පොල් සම්බෝලේ රසට එන්නේ. බත් එක්ක පොල් සම්බෝල කන්න පොල් සම්බෝලේ හදනවා නම් ඔයා හදාගන්න ඕනේ ගොඩාක් පැහිලත් නැති, ගොඩාක් දලුත් නැති අපි කියන්නේ මාළු පොල් කියලා. අන්න ඒ මාළු පොල් වලින් තමයි පොල් සම්බෝලේ හදාගන්න ඕනේ. ඊළඟ දේ තමයි පොල් සම්බෝලේට පොල් ගන්නකොට ලොකු රැලි හිටින්න පොල් ගන්න එපා. අත ටිකක් බුරුල් කරලා ගොඩක් හීනෙවට වගේ පොල් සම්බෝලේට පොල් ගන්න. තව දෙයක් තමයි කෑලි මිරිස් දාලා පොල් සම්බෝලේ අඹර ගන්නවට වැඩිය මිරිස් කරල් අඹරලා අරගෙන හදන පොල් සම්බෝලේ හරි රසයි. ඒ වගේම හොඳ පාටකුත් තියෙනවා. හදිසිම වෙලාවක නෙමෙයි නම් විනාඩි 5-10ක් ලුණු වතුරේ වීලි මිරිස් කරල් ටික පෙඟෙන්න ඇරලා සම්බෝලේ හදන්න ගන්න. ඊළඟට රතු ලුණු ටිකක් දැම්මම තමයි සම්බෝලේ හොඳ රසක් එන්නේ. තියෙනවා නම් රතු ලුණුම භාවිත කරලා පොල් සම්බෝලේ හදා ගන්න. පොල් සම්බෝලේට මේ ලුණු කුඩු වලට වැඩිය ලුණු කැට තිබුණු නම් තමයි හොඳටම හොඳ. ඒත් ඉතින් මගේ ළඟ ලුණු කැට අද නැහැ. ඒක නිසා මම මේ ලුණු කුඩු දාලා තමයි අඹරගන්නේ. තව දෙයක් තමයි මේ විදිහට මිරිස් කරල් ටික අඹරද්දී වතුර එකතු කරන්න එපා. වතුර එකතු කරන්නේ නැතිව මිරිස් කරල් ටික අඹර ගන්න. අඹරන්න පහසු වෙන වතුර එකතු කරගත්තොත් සම්බෝලේ දිය රස වගේ එනවා. මිරිස් කරල් ටික පොඟවලා ගත්තනම් වතුර එකතු කරන්නේ නැතුව අපිට ලේසියෙන්ම අඹර ගන්න පුළුවන්. ඔයා ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නම් පොල් සම්බෝලේට කොච්චි කරල් 2-3කුත් එකතු කරලා අඹර ගන්න. හරි රසයි මේ විදිහට කොච්චි එකතු කරගත්තාම සම්බෝලේට. ගොඩක් එකතු කරන්න එපා. කරල් 2-3ක් වගේ එකතු කරාම ඇති. ඊළඟට සම්බෝල හොඳට අඹර ගන්න ඕනේ. සම්බෝලේ අඹරලා ගලේම තියලා දෙහි දාන්න එපා. භාජනයකට අරගෙන තමයි දෙහි දා ගන්න ඕනේ. සම්බෝලේට දෙහි දානකොට මෙන්න මේ වගේ කොළ පාට දෙහි ගෙඩියක් ගන්න. කොළ පාට හොඳ මෝරපු දෙහි ගෙඩියක හොඳ ඇඹුල් රසක් තියෙනවා. කහ පාට වෙලා ඉදුණු දෙහි ගෙඩිවල එච්චර ඇඹුල් රස නැහැ. දෙහි ඉස්ම විතරක් දාන්නේ නැතිව මෙන්න මේ දෙහි ගෙඩිය රේණු ටිකත් එක්කම දාන්න. ඉතින් ඊළඟ වතාවේ සම්බෝල හදද්දී ඔයත් මේ විදිහට සම්බෝලේ හදලා බලන්න. වෙනදට වැඩිය හරිම රසට ඔයාලට සම්බෝලේ හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ හැමදාම බලන්න රසරාස YouTube channel එක subscribe කරන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.